Hello everyone, welcome back to English with Udani, the channel where we make English easy and clear, especially for Sinhala speakers. Today we are going to explore a tense that many English speakers find confusing, but it's super useful once you understand it. අපි අද හදන්නේ present perfect tense එක ගැන ඉගෙන ගන්න. ගොඩක් අය පටලව ගන්න tense එකක්. හැබැයි මොකද මේක පාවිච්චි කරන්න ඕනි මොන වගේ අවස්ථාවලදීද මේකෙන් මීන් වෙන්නේ මොකක්ද කියන එක ගැන අවබෝධයක් නැතිකම නිසා ගොඩක් වරද්ද ගන්න. හැබැයි අපිට නිතරම day to day conversations වලදී ඕනි වෙන very useful tense එකක්. Okay. අපිත් එක්ක මුල් අතාරණ එකතු වෙන්න අමතක නොකර subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න, දිගටම රැඳිලා ඉන්න. Okay. Have you ever said I have gone to school yesterday? Sounds right. Actually, it's not, and today I'll show you why. I have gone to school yesterday කියන එක හරිද? නිකන් හරි වගේ හිතෙනව නේද? ඇත්තට මේක වැරදි. ඒ ඇයි කියන එක මම අද lesson එකේදී ඔයාලට කියලා දෙනවා. In this lesson, we learn what the present perfect tense and when and how to use it, and the structure and the verbs. And most importantly, we are learning the common mistakes you are doing and how to avoid them with real life examples. අපි අද මේ lesson එකේ ඉගෙන ගන්නවා මොකක්ද present perfect tense එක කියන්නේ අපි ඒක කොහොමද කොහෙදද පාවිච්චි කරන්නේ එතකොට present perfect tense එකේ structure එක මොකක්ද ඒ වගේම අපි නිතරම කරන වැරදි මොනවද වගේ මේවා වළක්වා ගන්න කොහොමද ඒවා අපේ ඇත්ත ජීවිතේ examples එක තමයි අපි ඉගෙන ගන්න හදන්නේ. What is present perfect tense? මොකක්ද present perfect tense කියන්නේ? Present perfect tense connects to the past time and present time. මොකක්ද ඒ කියන්නේ? Present perfect tense එක අතීත කාලයට සම්බන්ධයි වර්තමාන කාලයටත් සම්බන්ධයි. ඒක වෙන්නේ මෙහෙමයි. Present perfect tense එකෙන් අපි කරන්නේ එක්ක අතීතයේදී පටන් ගත්ත ක්‍රියාවක් වර්තමානයේ වෙනකන් කරගෙන එනවා. එහෙම නැත්නම් අතීතයේදී කරපු ක්‍රියාවක ප්‍රතිඵලය දැනටත් ඒක පවතිනවා. එහෙම නැත්නම් ඒක වර්තමානයේට සම්බන්ධයි. මොකක්ද කියන්නේ? present perfect tense එකේදී වෙනවා අතීතයයි වර්තමානයයි දෙකම සම්බන්ධ වෙනවා. ඒ කියන්නේ අපි අතීතයේදී කරන්න පටන් ගත්ත ක්‍රියාවක් වර්තමානයේ වෙනකම්ම කරගෙන එනවා. එහෙම නැත්නම් අතීතයේදී කරපු ක්‍රියාවක් මේ දැන් වර්තමානයේට සම්බන්ධයි. එහෙම නැත්නම් ඒක මේ අද වෙනකුණුත් ඒක true, ඒක ඇත්ත. ඒක වෙනස් වෙන්නේ නැහැ. අන්න ඒ වගේ ක්‍රියාවන් ගැන කියනවා අපි present perfect tense එක පාවිච්චි කරනවා. අපි මේක තව පැහැදිලි කරගමු. අපි ඉස්සෙල්ලම මොකද අපි sentences වලට යනකොට structure එක දැනුවත් වෙලා ඉන්න ඕනේ. ඒකෙන් අපි මුලින්ම structure එක බලමු. අපි present perfect tense එකේ structure එක වෙන්නේ subject එක එනවා, has or have එනවා, past participle form එක එනවා, object එකක් එනවා. එතකොට මෙහෙමයි. has or have දෙක එනකොට has එක singular subject එකත් have එක plural subjects එකත් පාවිච්චි වෙනවා. අපි examples ගත්තොත් affirmative form එකට they have finished their lunch. They have finished their lunch. එතකොට past participle එක past tense නෙමෙයි. ඒක past participle form එක regular past tense verb එකම past participle එකට පාවිච්චි වෙන අවස්ථාත් ගොඩක් තියෙනවා. irregular past tense verb නම් past participle වෙනකොට වෙනස් වෙනවා. මම මේකේ verb list එකක් දාන්නම් description box එකේ. එතකොට මම දැන් කිව්වේ මොකද example එක they have finished their lunch. ඒක තමයි affirmative form එක. they කියන්නේ subject එක, have ඊට පස්සේ finished කියන්නේ past participle එක, their lunch is the object. She has gone to the shop. she කියන්නේ singular subject එකක්. අපි ඒකත් එක has use කරනවා. she has go කියන්නේ ඔන්න go කියන්නේ යනවා. ඒක infinitive verb එක නැත්නම් base verb එක. එතකොට past tense නම් went, past participle නම් gone. ඒවා irregular verbs දෙකක් වෙනස් වෙච්ච හැටි. එතකොට she has gone to the shop. They have finished their lunch කියන්නේ ඔවුන් එයාලගේ දවල් ආහාරය ඉවර කරලා ඉන්නේ. She has gone to the shop කියන්නේ ඇය shop එකට ගිහිල්ලා ඉන්නේ. She has done her homework.
එයාගේ homework කරලා තියෙන්නේ. I have seen the doctor. මම ඩොක්ටර්ව හම්බෙලා ඉන්නේ. එතකොට ඒ ක්‍රියාව මේ දැන් අදටත් වළංගුයි. සත්‍යයි. වෙනස් වෙන්නේ නැහැ. එන්නේ ඒක තමයි එතනදී අදහස් කරන්නේ. අපි දැන් මේකේ නෙගටිව් ෆෝම් එක ගත්තොත් එහෙම subject has have එක not add වෙනවා. past participle එනවා. අපේ sentences ටික අපි negative form එකට convert කරොත් වෙන්නේ they have finished their lunch කියන එක they have not finished their lunch or they haven't finished their lunch. ඔවුන්ගේ lunch එක දවල් ආහාරය ඉවර කළා නෙමෙයි ඉන්නේ කියන එක. ඒක ඉවර වෙලා නැහැ negative form එක. She has gone to the shop. She has not gone to the shop. She hasn't gone to the shop. She has done her homework. She hasn't done her homework. I have seen the doctor. I have not seen the doctor or I haven't seen the doctor. අපිට මේ විදිහට නෙගටිව් කරන්න පුළුවන්. ඒ වගේම question form එකට හරවන්න පුළුවන්. මේ has or have කියන helping verb එක ඉස්සරහට අරගෙන. Have they finished their lunch? Have they finished their lunch? ඔවුන්ගේ දවල් ආහාරය ඉවර කරලාද ඉන්නේ? Has she gone to the shop? Has she done her homework? Have I seen the doctor? අපි වැඩි use කරන්නේ නැති වුණත් අපි හැම tense එකක් එක්කම negative interrogative form එක use ඉගෙන ගන්නවා. negative interrogative වෙනකොට මේ has not කියන එකේ අපි not එක තියලා has විතරක් ගෙනියන්න has or have විතරක් ඉස්සරහට ගෙනියන්න පුළුවන්. එහෙම නැත්නම් hasn't කියන එකම ඉස්සරහට ගෙන්නන්න පුළුවන්. එතකොට structure වෙන්නේ hasn't or haven't subject past participle verb object. Haven't they finished their lunch? Hasn't she gone to the shop? Hasn't she done her homework? Haven't I seen the doctor? It is the negative interrogative form. Okay, අපි මේකේ chart එක බලමු. එතකොට අපි මේ chart එකේ first column එකට දානවා subject, second column එකට auxiliary, එහෙම නැත්නම් helping verb එක, third column එක past participle, ඒ වගේම fourth column එක sentence එක. Subject, auxiliary එක, subject I, auxiliary have, past participle eaten. What is the sentence? I have eaten. Subject she, auxiliary is has, past participle verb is gone. She has gone. Subject they, auxiliary is have, and the past participle is played. They have played. අපිට මේ විදිහට මේ present perfect tense sentences build up කරන්න පුළුවන්. අපි දැන් ඉගෙන ගමු අපිට ඇත්තටම මේ present perfect tense එකේ structure එක ගොඩාක් අමාරු නෑ. හැබැයි මෙතන තියෙන ප්‍රශ්නේ මේක හරියටම use කරන්නේ කොතනදද කියන අපිට recognize කරන්න බැරි එක. එතකොට අපි දැන් බලමු මේ වගේ main uses මොනවද? එහෙම නැත්නම් කොයි වගේ අවස්ථාවලදීද use කරන්න කියලා. First one, the action that happened recently. For the action that happened recently. ඒ කියන්නේ මේ ළඟ අතීතයේ කියන්නේ අතීත කාලයේ සිද්ධ වෙච්ච ක්‍රියාවලිය ඊටම ආසන්න අතීතයේදී සිද්ධ වෙච්ච ක්‍රියාවලියක්. හැබැයි මේකේ බලපෑම දැනටත් තියෙනවා. මොන වගේද? I have just finished my homework. මම මගේ homework ඉවර කළා විතරයි. I have just finished my homework. She has taken medicine. ඇය බෙහෙත් අරගෙන තියෙන්නේ. එතකොට මේ දැන් ටිකකට කලින් ඒ ගිහිල්ලා බෙහෙත් අරගෙන ඇවිල්ලා. අපි එතකොට කියනවා she has taken medicine. ඇය බෙහෙත් අරගෙන ඉන්නේ. දැන් එතකොට බෙහෙත් අරගෙන එක්කෝ ડોක්ටර් ගාවට ගිහිල්ලා බෙහෙත් අරගෙන නැත්නම් බෙහෙත් බීලා. අපි ඔය දෙකටම she has taken medicine කියන එක යූස් කරන්න පුළුවන්. එතකොට ડોක්ටර්ව හම්බෙන්න ගියා කියන එක නම් she has seen the doctor කියන්නත් පුළුවන්. she has taken medicine කියනකොට ඇය බෙහෙත් අරගෙන ඉන්නේ කියන අදහස තමයි mainly එන්නේ. එතකොට ඒක මේ ළඟ මේ ආසන්න අතීතයේදී කරලා තියෙනවා. පැය කීපයකට කලින් නැත්තම් සුළු වෙලාවකට කලින් කරලා ඉවර කරලා තියෙනවා. එතකොට ඒකේ ප්‍රතිඵලය දැන් දකින්න පුළුවන්. හරියට ඇය සුව වෙමින් පවතිනවා අපිට දකින්න පුළුවන්. ඔළුව කැක්කුමක් තිබ්බ කෙනෙක් නම් බෙහෙත් අරගෙන නම් ඉන්නේ. ඔළුව කැක්කුම හොඳ වෙලා ඉන්නව නැත්තම් ටිකක් සහනයක් ලැබිලා තියෙනවා දකින්න පුළුවන්. එතකොට අපි කියන්නේ present perfect tense එකේ. අපිට ඒ වගේම life experience ගැන කියන්නත් මේ present perfect tense එක use කරන්න පුළුවන්. හරියට මේ වගේ.
I have been to Colombo. I have been to Colombo. මම කොළඹ ගිහිල්ලා තියෙනවා. හැබැයි මම කොළඹ වල නැවතිලා නැහැ. මම කොළඹ ගිහිල්ලා ඇවිල්ලා තියෙනවා. මගේ life experience එක. අපිට question form එකෙන් මේක ඇහුවොත් have you ever eaten sushi? sushi කාලා තියෙනවද? ඔයා කවදා හරි. එතකොට life experience. ඔයා කවදා හරි sushi කාලා තියෙනවද? I have never eaten sushi. මම නම් කවදාවත් sushi කාලා නැහැ. Okay. Another one we can use for actions that started in the past and continue. අතීතයේදී පටන් ගත්ත ක්‍රියාවලියක් තව වෙනකම්ම ක්‍රියාවක් තව වෙනකම්ම කරගෙන යනවා. අපි මේ වගේ දේවල් කියන්න සාමාන්‍ය for හරි since හරි කියන දෙකෙන් එකක් පාවිච්චි කරනවා. අපි example එකක් ගත්තොත් we have lived here for 10 years. We have lived here for 10 years. අපි මෙහි අවුරුදු 10ක් තිස්සේ ජීවත් වෙනවා. We have lived here for 10 years. අපි මෙහි අවුරුදු 10ක් තිස්සේ ජීවත් වෙනවා. She has worked at the bank since 2015. ඇය බැංකුවේ වැඩ කරනවා 2015 ඉඳන්. ඇය බැංකුවේ වැඩ කරනවා 2015 ඉඳන්. එතකොට since කියන්නේ 15 ඉඳන් කියන එක තමයි අපි එතනදී අදහස් කරන්නේ. එතකොට අපි අවුරුදු 10ක් තිස්සේ කියනකොට අපි for කියන එක use කරනවා. මම හිතන්නේ ඒකේ difference එක ඔයාලට තේරෙන්නේ නැති. Okay. අපි දැන් past tense use කරනකොට අපි මෙහෙමයි. එතකොට time expression එකක් අපි past tense වල use කරනවා. ඒ කියන්නේ මම ඊයේ මේ වැඩේ කරා, මං ගිය සතියේ මෙහෙම කරා, මම last month කරා කියලා අපි specify කරනවා time එක. අපිට එතකොට මේ present perfect tense එක පාවිච්චි කරන්න පුළුවන් unspecified time before now. අපි දැනට කලින් අතීතයේදී කරපු ක්‍රියාවක් හැබැයි time එක specify කරලා නැත්තම්. Example එකක් ගත්තොත් I have seen that movie. I have seen that movie. මම මේ movie එක දැකලා තියෙනවා. එතකොට මම මේක බැලුවේ කවද්ද? දැක්කේ කවද්ද? ගිය මාසෙද? ඊයේද? පෙරේදද කියලා mention කරලා නැහැ. time එකක් specify කරලා නැහැ. අපිට එතකොට present perfect tense එක use කරන්න පුළුවන්. They have met before. ඔවුන් කලින් මුණ ගැහිලා තියෙනවා. They have met before. ඔවුන් කලින් මුණ ගැහිලා තියෙනවා. එතකොට කවද්ද මුණ ගැහුනේ? කොහොමද? ඒ දිනේ වෙලාව time එක specify කරලා නැහැ. ඔවුන් කලින් මුණ ගැහිලා තියෙනවා. They have met before. They have met before. ඔවුන් කලින් මුණ ගැහිලා තියෙනවා. එතකොට අපි එතෙන්දී පාවිච්චි කරේ present perfect tense එක. Okay. දැන් අපි බලමු මොනවද අපි මේ present perfect tense එක use කරනකොට කරන common mistakes කියලා. අපිට මේ present perfect tense එක specific time එකක් එක්ක use කරන්න බෑ. එතකොට අපි if we use the present perfect tense with the specific time, it is wrong. Example, I have gone to Paris in 2005. මම පැරිස් ගිහිල්ලා තියෙනවා 2005. එහෙම කියන්න බෑ. එහෙම වුණොත් අපි එතනදී use කරන්නේ past tense. I went to Paris in 2005. මම 2005 පැරිස් ගියා. අපිට මෙහෙම කියන්න පුළුවන්. I have gone to Paris කියන්න පුළුවන්. එතකොට මම පැරිස් ගිහිල්ලා තියෙනවා. හැබැයි ඇවිල්ලා නැහැ. gone කියන එක use කරත් ඇවිල්ලා නැහැ. මම පැරිස් ගිහිල්ලා තියෙනවා. මොන අවුරුද්දේද කවද්ද කොහොමද කියන එක specify කරලා නැහැ. මම පැරිස් ගියා 2005 කියනවා නම් I went to Paris in 2005 is the correct tense. එතකොට මම දැන් කලින් examples වලදී කිව්වා අපි මේ been කියන එකයි gone කියන එකයි චුට්ටක් පටලව ගන්නවා. been කියන්නේ B double E N. mixing been and gone. බලමු මේ දෙකේ වෙනස් වෙන්නේ කොහොමද කියලා. I have gone to Colombo. I have gone to Colombo කියන්නේ I went and I am still there. මම මෙහෙට ගිහිල්ලා හැබැයි මම තාම මෙහෙ ඉන්නවා. I have gone to Colombo කියන්නේ මම කොළඹ ගිහිල්ලා තියෙනවා හැබැයි ඇවිල්ලා නැහැ. ගිහිල්ලා ඉන්නවා. I have been to Colombo කියන්නේ මම ගිහිල්ලා ඇවිල්ලා. ඒක experience එක. I have been to Colombo මම කොළඹ ගිහිල්ලා තියෙනවා. ඒතරට මම ගිහිල්ලා ආපහු ඇවිල්ලා තමයි. ඇවිල්ලා ඒක experience එකක් ගැන කියනකොට මට been කියන එක use කරන්න පුළුවන්. ඒ දෙක mix up කරගන්න එපා. එතකොට gone කියන්නේ එහෙ ගිහිල්ලා තාම ඇවිල්ලා නැහැ. එතකොට been කියන්නේ අපි ගිහිල්ලා ඇවිල්ලා experience එකක් ගැන කියනකොට අපි use කරනවා been කියන එක. ඊගාවට අපි වරද්ද ගන්නවා මේ present perfect tense එක base verb එක use කරනවා past participle එක වෙනුවට.
I have gone to school. It is wrong. I have gone to school. මම පටන් ගන්නකොටම කිව්වා I have gone to school yesterday කියලා. එතකොට දැන් ඔයාලට තේරුණාද ඇයි ඒක වැරදි කියලා? yesterday කියන time එක specify කරලා අපි කියනවා නම් අපිට present perfect tense use කරන්න බෑ. I have gone to school කියන්න පුළුවන්. හැබැයි I have gone to school yesterday කියන්න බෑ. ඔයාලා ඒක කියන්න ඕනේ හරියම විදිය තමයි I went to school yesterday. Okay. මං හිතන්නේ මේක clear ඇති. අපි තව දෙයක් බලමු. මේ common time expressions මේ present perfect එක අපි පාවිච්චි කරනවා just, already, yet, never, ever, so far, since, for, recently, lately වගේ time expressions use කරනවා මේ present perfect tense එකත් එක්ක. ඉතින් මං හිතන්නේ මේ present perfect tense එක පැහැදිලි ඇති. මොන හරි අපහැදිලි තැනක් තියෙනවා නම් තව ඔයාලට මම කරන්න ඕනේ කියලා හිතනවා නම් වෙන කොටසක් අපිට කමෙන්ට් කරන්න. අපි ගාවට ඒ කොටස කරමු. So if the lesson is important, please share it with your friends. Don't forget to subscribe. Okay, then let's meet from another new video. Until then, stay safe. Bye.